Hello. ඔයනෝ පොසිටිව් මයින්ඩ්සෙට් ඇකඩමි YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මාව දන්නේ නැත්නම් මම සයුරි UK වල මගේ හස්බන්ඩ් බබලා දෙන්නත් එක්ක පදිංචි වෙලා ඉන්නේ. මම මේ UK වල යුනිවර්සිටි රිසර්ච් කෙනෙක් විදිහට වැඩ කරනවා. මගේ මේ YouTube channel එක launch කරන්න ප්‍රධාන හේතුව මම රිසර්ච් වලින් gain කරගත්තු experience එක සහ knowledge එක ප්‍රැක්ටිකල් විදියට ඔයාලත් එක්ක share කරගන්න මට හිතුණා. ප්‍රධානව මගේ අරමුණ වෙලා තියෙන්නේ මගේ ගේන් කරපු knowledge එකකින් සහ experience එකකින් පොඩි හරි positive impact එකක් තව කෙනෙකුගේ life එකකට add කරන්න පුළුවන් නම් ඒක මම personally ගොඩක් ආසාවෙන් කරන දෙයක්. මම busy professional කෙනෙක් අතර මෙහෙ බබල දෙනෙක් ඉන්නම කෙනෙක්. නමුත් මම මගේ life එක ගොඩාක් දේවල් කරන අතරේ හොඳ පොසිටිව් මයින්ඩ්සෙට් එකකින් ලයිෆ් එක දිහා බලලා මගේ ලයිෆ් එක සක්සස්ෆුලි ඩේ ටු ඩේ කරගෙන යන කෙනෙක්. ඉතින් මට හිතුණා සමහර ප්‍රැක්ටිකල් ටිප්ස් සමහර වර්කින් ප්‍රොෆෙෂනල්ස්ට සහ වැඩ කරන පේරන්ට්ස්ට ගොඩක් හෙල්ප්ෆුල් වේවි සමහර මම ෂෙයා කරන්න යන ටිප්ස්. ඒ නිසා මට හිතුණා පොඩි ෂෝට් වීඩියෝස් මට පුළුවන් වෙලාව තියෙන විදිහට මේ channel එකේ share කරන්න. ඔයාලා feel free to ඔයගොල්ලන් ඇවිල්ලා බලලා පොඩ්ඩක් හරි යමක් චූටි දෙයක් හරි ඔයගොල්ලන්ගේ life එකට add කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යෙන් ඒක එහෙම සිද්ධ වෙයි. ඔයාලා මට එක දෙයක් කියන්න කැමති පටන් ගනිද්දිම සමහර කට්ටිය අපේ මයින්ඩ් එක සමහර කට්ටියගේ ට්‍රේන් වෙලා තියෙන්නේ හැම දෙයකම නෙගටිව් පැත්ත දකින විදියට. මම ඒකට බ්ලේම් කරන්නේ නැහැ. සමහරලාට ඒ කට්ටිය ඒ පුරුදු වෙච්ච විදිය මොන දෙයක් කරත් කොයි දෙයකත් පොඩි හරි අඩුපාඩුවක් දකින පුරුදු වෙච්ච මිනිස්සු කොටසක් අපේ සමාජයේ ඉන්නවා. මම ඒකට බ්ලේම් කරන්නේ ඒක සමහරට ඒ කට්ටියගේ නොදැනුවත්කම වෙන්න පුළුවන්. සමහරට ඒ කට්ටිය කාලයක් තිස්සේ බ්‍රේන් එක ට්‍රේන් කරගපු විදිය වෙන්න පුළුවන්. නමුත් මම අද ඔයාලට කියන්න කැමති ඒක සම්පූර්ණයෙන් වෙනස් කරගන්න පුළුවන් අපිට. අපි මේ රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙනවා මේ නියුරෝප්ලාස්ටිසිටි කියන concept එක. එකන අපේ බ්‍රේන් එකේ බ්‍රේන් සෙල් ස්ට්‍රක්චර් එක අපිට සමහර නියුරෝන්ස් රීවයර් කරන්න පුළුවන්. අපි ඒකට කියන්නේ wire and fire together කියලා අපි ඒකට කියන්නේ. සමහර නියුරෝන්ස් සමහර ඒරියාස් අපිට රීප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් basically කියනවා නම්. දැන් අපි බ්‍රේන් එකේ ස්ට්‍රක්චර් එක ගත්තම ওই බ්‍රේන් සෙල්ස් වලින් අපි එක එක නියුරෝන්ස් එක එක නියුරෝ පාත්වේස් තියෙනවා. අපි ඒක ෆන්ක්ෂන්ස් වලට ට්‍රිගර් කරන ওই නෙගටිවිටි කියන ෆැක්ටර් එක ඒ මෙන්ටැලිටි එක ගොඩක් වෙලාවට ඒක අපිට අර අපි කියන්නේ මුල් බැහැගත්තු දෙයක් කියලා අපි ඒ වගේ දේවල් ඇත්තටම චේන්ජ් කරන්න පුළුවන්. ඒවා බිහේවියරලි අපිට ඒක චේන්ජ් කරන්න පුළුවන් අපේ මේ සයිකියාට්‍රික් අපිට මේ බ්‍රේන් ෆන්ක්ෂන්ස් බ්‍රේන් ස්ට්‍රක්චර් එක වෙනස් කරලා. මහා ලොකු කන්සෙප්ට් එකක් රොකට් සයන්ස් එකක් එතන නැහැ. නමුත් ඔයාට පොඩි සමහර ටිප්ස් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද ඔයා මේ දේවල් වෙනස් කරන්න කියලා. සමහරට ඔයාට ලොකු සයින්ටිෆික් නොලෙජ් එකක් තියෙන්න ඕන වෙන එකක් නැහැ මේ දේවල් ස්ටඩි කරන්න. දැන් අපේ ආගම් වලත් අපි කතා කරන සමහර ලාවට අපේ මේ මම බුද්ධ ආගමේ නිසා මම දන්නවා සමහර දේවල් අපි කියන්නේ සමහර ලෙවල්ස් වලට අචීව් වෙච්ච රහත් වෙච්ච කට්ටිය වගේ එහෙම කියලා. නමුත් ඒ දේවල් වලට අචීව් වෙන්න මේ ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබෙනවා කියලා තියෙන්න ඕනේ කියලා කිසිම තැනක සඳහන් වෙලා නැහැනේ. ඕනම මට්ටමේ කෙනෙකුට තමන්ගේ හිත දියුණු කරලා අපි ওই දේවල් සමහර ඒවා සයන්ටිෆිකලි අපිට ප්‍රූව් කරන්න බෑ තමයි. අපේ සයන්ටිෆික් මේ නොලෙජ් එක සමහර දේවල්ට සෆිෂන්ට් නැහැ. අත්‍තරම සමහර දේවල් එක්ස්ප්ලেইন කරන්න. මේ අපේ දැන්ට තියෙන ලිමිටඩ් සයන්ටිෆික් නොලෙජ් එකෙන් සමහර දේවල් එක්ස්ප්ලেইন කරන්න බැරි වුණා කියලා අපිට එහෙම දේවල් නෑ කියලා අහක දාන්න බෑ. මෙහි අපි මේ ගොඩක් බටහිර මේ රටවල මිනිස්සු දැන් ගොඩක් මේ රිසර්ච් ලොන්ච් කරනවා මේ දේවල් ස්ටඩි කරන්න. ඒගොල්ලන්ගේ ලිමිටඩ් සයන්ටිෆික් නොලෙජ් එක එක්ස්පෑන්ඩ් කරගෙන යනවා මේ දේවල් ස්ටඩි කරන්න. සමහර කට්ටිය ගොඩක් ඔය අපේ හිත දියුණු කරපු කට්ටියගේ රිසර්ච් එහෙම කරනවා. ඒගොල්ලෝගේ අතර මේක ප්‍රූව් කරන්න ඒගොල්ලන්ට ඕන නිසා. නමුත් අපේ බෑග්ග්‍රවුන්ඩ් එකේ හැට අපිට ওই දේවල් ඉතින් ලොකුට ප්‍රූව් කරන්න දෙයක් නෑ. අපි ওই දේවල් දැකලා තියෙනවා. නමුත් සමහර දේවල් අපි විශ්වාස කරන්න නැති කමකුත් තියෙනවනේ අපේ විදිය. ඉතින් මම අද කියන්න හදන්නේ පොඩි ටිප් එකක් දෙකක් අද දවසේ මේ පොඩි ක්ලිප් එකෙන් මම සතියට දවසක් හරි පුළුවන් විදියට පොඩි වීඩියෝ ක්ලිප්ස් ගේන්නම්. මං අද හිතුවා මගේ මේ ලෝන්චින් වීඩියෝ එකෙන්ම ඔයාලට පොඩි අදහසක් දෙන්න. ඔයාලගේ මයින්ඩ්සෙට් එක කොහොමද කොච්චර නෙගටිව් මයින්ඩ්සෙට් එකක් තිබුණත් ඔයාලා හැමදාම හිතන ඇයි මටම මෙහෙම වෙන්නේ මම මෙතන ස්ටක් වෙලා ඒ වගේ ෆීලිං එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් මම අද පොඩි ටිප් එකක් කියලා දෙන්නම් කොහොමද ඔයාගේ බ්‍රේන් එක පොඩ්ඩක් ට්‍රේන් කරන්න පොසිටිවිටි එකට ගන්න.
හැබැයි මේකට ඔයා වැඩ කරන්න නොවන කාටත් ඔයාට ඇවිල්ලා ඔයාගේ බ්‍රේන් එකේ ෆන්ක්ෂන් එක නැත්නම් ඔයාගේ බ්‍රේන් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් කරලා දෙන්න බැහැනේ. ඒක ඉන්ටර්නලි ඔයා කරගන්න ඕනේ දෙයක්. අපිට ගයිඩ් කරන්න පුළුවන් ඔයාලට ඕන තරම් දැන් YouTube එකට ගියහම ගොඩක් ඕන තරම් තියෙන රිසෝසස් ඔයගොල්ලන්ට සම්පූර්ණ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න පුළුවන්. නමුත් මම පොඩි ප්‍රැක්ටිකල් ටිප් එකක් කියන්නම්. ඔයාලා කැමති නම් ඔයාලගේ ලයිෆ් එක නැත්නම් ඔයාගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරලා ඔයාගේ මුළු ලයිෆ් එක වෙනස් කරගන්න මේ පොඩි දේ කරලා බලන්න. ඔයාලා හොඳට පොසිටිව් විදියට ඔයාලට ඉන්න පුළුවන් කියලා ඔයාගේ ඉස්සෙල්ලා හිත හදාගෙන ඔයා දවසක් තෝරගෙන ඔයා හැබැයි දවස් 3ක්වත් මේකට at least දවස් 3ක්වත් ඩෙඩිකේට් කරන්න ඕනේ. අපි කතා කරන්නේ ගොඩක් programs දවස් 21ක් හරි දවස් 90ක් හරි. මොකද scientifically දැන් prove කරලා තියෙන්නේ ওই time frames වල තමයි ඒ brain එකේ circuitry එක ස්ටැබ්ලිෂ් වෙන්න යන කාල. නමුත් දවස් 3ක් ප්‍රූව් කරලා තියෙන දැන්ට දවස් 3ක් ඉන්ටෙන්සිව්ලි තමන් හොඳට මයින්ඩ්ෆුලි ඒ ප්‍රැක්ටිකල් ටිප්ස් ටික ෆලෝ කරනවා නම් දවස් 3කින් ලොකු ප්‍රෝග්‍රස් එකක් ගන්න පුළුවන් කියලා. මේ දේවල් මම කතා කරන්නේ සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එකකින් ප්‍රූව් කරපු නිසා. ඔයාලට කරන්න තියෙන්නේ දවස් 3ක් ඔයාලා ටාගට් කරගෙන පුළුවන් උපරිමේ මම කියන්නේ පටන් ගත්ත ගාම මේක සීරියස්ක් සක්සස් වෙයි කියලා. සමහර කට්ටිය පොඩක් ස්ට්‍රගල් කරයි. නමුත් ඔයාගේ අර අපි කියනවනේ ලංකාවේ අපි කට්ටිය කතා කරන හිත නැත්තම් පතකඩාද කියලා ඒ වගේ ඔයාලට මේක කරන්න පුළුවන් කියලා හිතාගෙන හිතාගෙන පටන් ගන්න අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. මේක කළා ගොඩක් සක්සස් වෙච්ච කට්ටිය ඉන්නවා. උදාහරණයක් විදියට මම මේ සයිකෝതെරපි කරන අපේ මේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. මම එයාත් එක්ක 1-to-1 කරනවා. ඒ කෙනා ගොඩක් එඩියුකේටඩ් කෙනෙක් කන්සල්ටන්ට් කෙනෙක්. නමුත් එයාට තියෙන පර්සනල් ඉෂුස් වගේක් නිසා චුට්ටක් මේ ගොඩක්ම එයාගේ මානසිකත්වය පහළට වැටලා තියෙන. එයා මාත් එක්ක 1-to-1 කවුන්සලින් කරනවා. ගොඩක් වෙලාවට එයාත් එක්ක මම වැඩ කරන නිසා දැන් එයාගේ මයින්ඩ්සෙට් එක අපි ඉන්ටෙන්සිව් දවස් 3ක ප්‍රෝග්‍රෑම් එකක් කරා එයාත් එක්ක. එයා කිව්වේ දවස් 3න් පස්සේ එයාගේ ලයිෆ් එක නිකන් ආයමත් ඉපදුනා කියලා වගේ දැනනවා කියලා. ඒ තරම් ඒකේ එයා ඒකේ බෙනිෆිට්ස් ගත්තා. මේ ළඟදී කරපු මම ප්‍රෝග්‍රෑම් එකක් ගැන මම කියන්නේ. ඔයාට ඒක ප්‍රැක්ටිකල් කරනවා දවස් 3ක් සෙට් කරගන්න වගේ ෆ්‍රී වෙලාවක් බලලා සමහරවිට ඔයාලට සිකුරාදා සෙන්සුරාදා වගේ වැඩ කරන කෙනෙක් නම් දවස් 5ම සිකුරාදා සෙන්සුරාදා වගේ පටන් ගන්න ලෑස්ති කරන්න නැත්නම් සාන්තං හරි බද ඒ වගේ එක ළඟ දවස් 3ක් අරගෙන ඔයාගේ පළවෙනි දවසේම ඔයා නැගිට ගමම කරන්න ඕනේ. ඔයාට දැන් උදේ 4ට නම් ඔයා සාමාන්‍යයෙන් හැමදාම නැගිටින්නේ. ඔයාට ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරන්න ඔයාට ඩිසිෂන් එකක් ගන්න ඕනේ. ඒකට ඔයාට ඇක්ට් වෙන්න ඕනේ කියලා. ඔයා නැගිටින්නේ උදේ 7ට නම් හතර නැගින්න කටනම් මම හිතන්නේ නැති හතර නැගලා වැඩක් කරන්න බෑ. මම උදාහරණයක් විතර කියනවා. උදේට 7ට නැගිටින්න නම් ඔයා පැය භාගයක් කලින් අලාර්ම් එක තියන්න. ඒ පැය භාගයට කලින් අලාර්ම් එක තිබ්බන් පස්සේ සමහරට ඔයාගේ අර නෙගටිව් මයින්ඩ් සෙටින්ග්ස් වට එක අලාර්ම් එක දුන්නේ තේ no I don't want to do it. අද කරන්න බෑ. මම මේක හෙට කරනවා එහෙම කියලා. ඒ වෙලාව ඔයා බ්‍රේන් එකට කියන්න ඕනේ නැහැ. ඔයා මගේ බ්‍රේන් එක දැන් කන්ට්‍රෝල් කරනවා. මම මේක ප්ලෑන් එක පටන් ගත්තේ අද. ඒ නිසා මම අනිවාර්යයෙන් නැගිටිනවා කියලා අලාර්ම් එක ඇහිච්ච ගාම ඔයා නැගිටින්න පැය භාගයකට කලින්. නැගිටලා ඔයා ඇඳේ එක සැරේට මෙහෙම වාඩි වෙලා ඉන්නේ නැතුව ඔයා නැගිටලා වතුර එකක් හරි මුණු වතුර එකක් බොන්න පුළුවන් නම් වඩාත් හොඳයි. වතුර ටිකක් බීලා ඔයා ඒ පැය භාගේ මොකක් හරි ඔයාට ගැලපෙනවා කියලා හිතන පොසිටිව් ඇෆර්මේෂන්ස් තියෙන වීඩියෝ ක්ලිප් එකක්. දැන් ඕනතරම් YouTube එකේ තියෙන පොසිටිව් ඇෆර්මේෂන් වීඩියෝ ක්ලිප්ස් විනාඩි 20ක් 30ක් අතර යන එකක් වැඩි ලොකු එකක් ගන්න එපා. ස්ටාර්ට්අප් එකේ විනාඩි 20ක් 30ක් අතර යන පොසිටිව් ඇෆර්මේෂන් මොර්නින් ඇෆර්මේෂන්ස් තියෙන වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඊට කලින් පොඩ්ඩක් ඔයා පොඩ්ඩක් අහලා බලන්න කොයි වගේ දෙයක්ද ඔයාලට රෙසොනේට් වෙන්නේ. කියන්නේ ඔයාට හරියනවා කියලා හිතෙන සමහර ක්ලිප්ස් වලට හරියන්නේ නැහැ. සමහර ක්ලිප්ස් වලට too boring. ඔයාලට ගැලපෙන පොඩි වීඩියෝ ක්ලිප් එකක් කලින් දවසේ ලෑස්ති කරගෙන තියලා අර වීඩියෝ ක්ලිප් එකට උදේ විනාඩි 20ක් විතර අහන්න. ඊට පස්සේ එතනින් ඔයාගේ අර නැගිට ගාම තියෙන ඔයාගේ අර බෝරිං ෆීලිං එක නැති යනවා. සහ ඒ විනාඩි 20 ක්ලිප් එක අහන්නත් කලින් ඔයා මට ඒක කියන්න අමතක වුණා. නැගිට ගාමම වර වතුර ටිකක් හරි මම බීලා ඔයා ඉස්සෙල්ලම ඔයාගේ හිතට කියන්න ඕනේ ඔයාට කියා ගන්න ඕනේ අද මම මේ පටන් ගත්ත දවසේ විතර දවස් 3 ඇතුළත මම කම්ප්ලීට් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් නැත්තම් මම සම්පූර්ණ වෙනස් කෙනෙක් වෙනවා. මේක මගේ ටාගට් එක. අද දවසේ තමයි මට ලැබිච්ච හොඳම දවස. ඔය වගේ පොසිටිව් ඇෆර්මේෂන්ස් ටිකක් Tamanටම කියාගෙන අර වීඩියෝ ක්ලිප් එකට අහගෙන ඒකේ ගොඩක් වෙලාවට ඒ වගේ ක්ලිප්ස් වල යන්නේ ඔය හයි ෆ්‍රීකවෙන්සි වීඩියෝ ක්ලිප්ස් තියෙන ඕන තරම් ඒකකට අහගෙන හොඳට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඒකේ තියෙන ටිප්ස් ඔයාලට ඔලුවට යයි. ඊට පස්සේ තව විනාඩි 5ක් 10ක් ඉතුරුලා තියෙනවා නම් පොඩ්ඩක් මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් සෙෂන් එකක් කරන්න. ඒකෙදි ඔයාගේ හිතරෙන සිතුවිලි
එන්න දේවල් දිහා බලාගෙන ඒ දේවල් මොනිටර් කරන්න. එතකොට ඔයාලට තේරෙයි ගොඩක් නෙගටිව් ඉමෝෂන්ස් තෝට්ස් කලින් දවසේ ඒවා එන්න පුළුවන්. ඒවා ආව කියලා වොරි වෙන්න එපා. ඒ තෝට්ස් එනකොට ඒවා දිහා උදාසීනව බලන් ඉන්නවා කියන්නේ අපි ඒ විදිහට ඒ තෝට්ස් වලට එන්න අරින්න. හැබැයි තෝට්ස් දිගේ යන්න එපා. දැන් ගොඩක් වෙලාවට අපේ බ්‍රේන් එක ට්‍රේන් වෙලා තියෙන්නේ මොකක් හරි තෝට් එකක් ආවම ඒක දිගේ යන්න. ඔයා හොඳට try කරන්න ඕනේ mindfully චුට්ටක් මුලින් අමාරුවේ ඔක ප්‍රක්ටිස් කරලා නැති කෙනෙකුට ප්‍රක්ටිස් කරගෙන හරිම පහසුවෙන් කරන්න. ඒන තෝට් එක දිහා ඔයා ඩිරෙක්ට් බලාගෙන ඉන්නේ. මොකක්ද ඒ තෝට් එක කියලා අඳුන ගන්න. ඒ කියන්නේ හිතනවා නම් මට අද මේක කරන්න තියෙනවා මම මට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. ඔය වගේ දේවල් හැම නෙගටිව් දේවල් එනවනේ. ඒක දිහා ඇටෙන්ටිව්ලි බලනවා කියන එක දිහා ඒ තෝට් එක දිහා අවධානය යොමු කරලා බලන්න. එතකොට අවධානය යොමු කරේ තෝට් එක තප්පර ගානක් ඇතුළත නැති වෙනවා. ඔය ඒ තෝට් එක දිගේ වට යන්න ඕන වෙන්නේ නැහැ. සමහරවිට චුට්ටක් වෙලා තෝට් එකට දිගේ ගියොත් ආයෙමත් get back to අනිත් ඔයාගේ current state එකට කියන්නේ දැන් ඉන්න තත්ත්වයට ආයෙමත් mentality එකක් ගේන්න ඕනේ. කොහොම mindful meditation කියන දේ තමන්ගේ එන thoughts දිහා බලාගෙන ඉන්න. ඒ විදිහට විනාඩි 5ක් 10ක් විතර ඉඳලා ඔයාගේ දවසේ වැඩ ටික පටන් ගන්න පුළුවන්. හැබැයි ඔයා මුල දවසේම හිතාගෙන ඉන්න ඕනේ අද දවසේ මම මගේ එන ඔක්කොම නෙගටිව් තෝට්ස් ඔබ්සර්ව් කරනවා. නෙගටිව් තෝට් එකක් ආපු ගමන්ම ඒක මොකක් හරි පොසිටිව් තෝට් එකකින් ඒක ආපු ගාම ඒ කියන්නේ තෝට් එක දිහා බලන ඒක සප්‍රෙස් කරන්න යන්න එපා. අපි අර බොටල් අප් කරනවා කියන්නේ එහෙම කරන්නේ නැතුව සප්‍රෙස් කරන්නේ නැතුව ඒ තෝට් එක දිහා බලලා ඒක අඳුන ගන්න. මේක නෙගටිව් තෝට් එකක් අඳුනගත්තු ගමන්ම ඒක අඳුනගත්තු ගමන් ඒක ඔබ්වියස්ලි ඩිසපියර් වෙනවා. ඒත් එක්කම පොසිටිව් තෝට් එකක් ඔයාගලට දෙන්න ඕනේ. මොකක් හරි පොඩි දෙයක් කියන්නේ මට හුස්ම ගන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා. මට ලයිෆ් එකක් ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා. මට පෙනීම ලැබිච්ච එක ගැන මම සතුටු නැත්නම් ඔයාලට මොන හරි පර්සනල් දෙයක් තියෙනවා නම් මට ලස්සන ෆැමිලි එකක් ඉන්න එක ගැන මම සතුටු වෙනවා. මට ජොබ් එකක් තියෙන එක ගැන මම සතුටු වෙනවා. මට අද දවසේ මගේ බේසික් නීඩ්ස් එක මට ලැබිලා තියෙන ගැන සතුටු වෙනවා. මට ජීවත් වෙන ගයක් තියෙන ගැන මම සතුටු වෙනවා. මොකක් හරි පොසිටිව් තෝට් එකක් හරිකින් ඔයාගේ නෙගටිව් තෝට් එක රිප්ලේස් කරන්න try කරන්න දෙන්න. ඔහොම ඔයාට දවසේ ඇතුළත එන ඔක්කොම නෙගටිව් තෝට්ස් එක පුළුවන් විදිහට ඔයා පොසිටිව් තෝට්ස් එක සබ්ස්ටිටයිස් කරන්න ගන්න. ඕක ඉතින් මුල් දවසේම කරන්න try කරන්න දෙන්න. ඊපස්සේ මම කියන්නේ පළවෙනි දවසේ ඔක successfully 100% වෙයි කියලා. ඔබ්වියස්ලි ඒක තෝට් තමයි අපේ බ්‍රේන් එක ගොඩක් ට්‍රේන් වෙලා තියෙන්නේ. ඒවා හරි පහසුවෙන් අපේ බ්‍රේන් එකේ අරක්ගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අපි try කරන්නේ මෙයා පොඩ්ඩක් එන නෙගටිව් තෝට්ස් අඩු කරලා මෝ පොසිටිව් පැත්තට අපේ බ්‍රේන් එක ට්‍රේන් කරන්න. ඊට පස්සේ එදා දවසේ රැයටත් බෙඩ් ඇඳට යන ගිහලා නිදා ගන්න චුට්ටක් කලින් අර අපි කියන්නේ අපේ බ්‍රේන් වේව්ස් ක්වයට් වෙන වෙලාව ඇල්ෆා වේව්ස් වලට කියලා අපි කියන්නේ. ඒ වෙලාවට ඔයා ආයමත් mindful meditation එකක් කළා. වඩාත් හොඳයි ඔයාට ආයමත් positive night time meditation නැත්නම් affirmation session එකකට listen කරන්න විනාඩි 20ක 30ක වගේ කරන්න පුළුවන් නම් හොඳයි. ඒ නැතත් කමක් නැහැ. ඔයාට පුළුවන් නම් ඔයාට background music එකක් දාගෙන calming music එකක් කරි දාගෙන ඔයා දවසේ දේවල් අපි කියන අර ග්‍රවුන්ඩ් කරනවා කියලා වගේ නෙගටිව් ෆීලිංස් thoughts experience ටික කියන අද දවසේ මොකක් හරි ඔයාට වුණා නම් ඔයාට හිතට හරියන්නේ නැති දෙයක් ඔයා ඒ තෝට්ස් ටික හිතින් අයින් කළා දානවා මතක් කළා දානවා කියලා කියන අපි ඒ ගැන හිතලා ඒක ඉරේස් කරනවා වගේ හිතින් අත්හැරලා දානවා බේසිකලි. ඒක ගැන හිතින්න ඕනේ හිතේ අර ඒක ගැන හිතලා අත්හරින එකත් කරන්න. එහෙම කළා ග්‍රවුන්ඩින් ටෙක්නික්ස් අපි කියලා අපි ඒක ගැන පස්සේ ගැන කතා කරමු. ඔයා ආයමත් මයින්ඩ්ෆුලි ඔයා හිතන්න මට අද දවසේ මොන දේ වුණත් මම අද දවසේ දවස මං හොඳට සතුටින් පුළුවන් විදිහට ගත කරා. අද මීට වැඩිය හොඳ දවසක් මං හෙට බලාපොරොත්තු වෙනවා. මම මේ මගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක දවස් 3ක් කරන්නේ. ඒ නිසා මට මේ දේවල් මේ තරම් දුරට සක්සස්ෆුල් කරගන්න පුළුවන් වුණ ගැන මම සතුටු වෙනවා. යුනිවර්ස් එකට තෑන්ක් කරලා ඔයා නිදාගන්න. ආයමත් ඒ රුටින් එකම දවස් 2ක් ඔහොම කරන්න. පුළුවන් තරම් නෙගටිව් ෆීලිංස් එන දේවල් ඔබ්සර්ව් කරලා ඒවා පොසිටිව් තෝට්ස් වලින් රිප්ලේස් කරන්න තමයි මේ ප්ලෑන් එක කරන්න ඕනේ. ඒ අතරේ ඔයාට විනාඩි 5ක 10ක පොඩි බ්‍රේක් ටයිම් එකක් හම්බ වෙනවා. පොඩි බ්‍රේක් ටයිම් එකක් හම්බ වෙනවා නම් ඔයාට හොඳම වැඩේ තමයි ඔය කියන පොසිටිව් affirmations තියෙන වීඩියෝ ක්ලිප්ස් සරින්සට බලන එක. ඔය අතරේ දවසේ පොඩි බ්‍රේක් ටයිම්ස් එනකොට ඒවලට පුළුවන් නම් ඔය පොසිටිව් තෝට්ස් තියෙන affirmations පොඩ්ඩක් අහගෙන නැත්නම් calming music පොඩ්ඩක්
අහන්න ඒ වගේ දේවල් කරන්න. එතකොට ඔයාගේ අර නෙගටිව් thought pattern එක රිවයිව් වෙන්න ගන්නවා. දවස් 3ක් කරලා බලන්න. එතකොට ඔයාට තුන්වෙනි දවසේ බලනකොට තේරෙයි ලොකු ප්‍රෝග්‍රස් එකක් අත්‍තරම. ඔයා ජෙනුවින්ලි එක කරන්න ඔයාට උනන්දුවක් තියෙනවා. ඔයා මයින්ඩ්සෙට් එක හදාගෙන තියෙනවා. දවස් 3ක් ඇතුළත ලොකු ප්‍රෝග්‍රස් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. දැනට මම ඔය පොඩි ටිප් එකක් දවස් 3ක් කොහොමද ඔයාගේ නෙගටිවිටි එක ගොඩක් අඩු කරලා ඔයාගේ ලයිෆ් එක පොසිටිවිටි එකට ට්‍රේන් කරන්නේ නැත්නම් ඒ දේවල් වලින් ඔයා කොහොමද ලයිෆ් එක වෙනස් කරගන්නේ කියලා. මට කියන්න තියෙන පැහැදිලිව මම ගොඩක් ඔබ්වියස්ලි බිසි කෙනෙක් විදියට ලයිෆ් එක මම කිව්වා කලිනුත්. නමුත් මම මගේ ලයිෆ් එකේ කොච්චර චැලෙන්ජස් ආවත් මම ඊවනිං එක හවසට මගේ ඇඳට යනලා යනකොට ඒ ඔක්කොම මට ආපු දවසේ චැලෙන්ජස් ඒ දේවල් මම ග්‍රවුන්ඩ් කරලා තමයි පස්වෙනි දවසට ක්ලාස් වෙන්නේ. නිසා මගේ දවසේ ගොඩක් වෙලාවට දවස ඇතුළත මට ටාගට් කරන හැම දෙයක්ම සක්සස්ෆුලි කරගන්න පුළුවන්. සමහර දේවල් ප්ලාන් කරපු විදිහට නොවෙන්න පුළුවන්. නමුත් මම ඒ දේවල් වොරි වෙන්නවත් සැලෙන්නවත් නැහැ. මොකද මම දන්නවා ඒක එහෙම වෙන්න තියුණා නම් ඒකේ දකින්න පොසිටිව් පැත්ත දිහා බලලා මම දෙයක් අපිට ඕන විදිහට සිද්ධ වුනේ නැත්තම් මම ඒ දැන් ඉගෙන එච්චර වොරි වෙන්නේ නැහැ. මම මට ලැබිච්ච දවසේ කරගන්න පුළුවන් වෙච්ච පොසිටිව් දේවල් ගැන වැඩිපුර ඇටෙන්ෂන් දීලා තමයි මම රැට දවස ඉවර කරන්නේ. ඉතින් ඔය විදිහට තමයි මම මේ දේවල් ප්‍රැක්ටිකලි කරගෙන යන්නේ. මම මේ channel එකෙන් පිස්සෙන් ඉස්සරහදන වීඩියෝ එක ෂූට් එකක් මම ලොකුවට කරා. මොකද පයින් දවසේ මට ඕන නම් මොකක් කර ප්‍රැක්ටිකල් ටිප් එකක් මගේ එක්ස්පීරියන්ස් එක නොලෙජ් එක යූස් කරලා ඔයගලන්ට දෙන්න. මම හිතනවා ඔයගලන්ට පොසිටිව් මොන හරි ඇඩ් කරගන්න පුළුවන් වෙන්න ඇති. මේක මම කිව්වට කළා බලන්න දවස් 3ක් කොහොමද ඔයාගේ නෙගටිව් thoughts පොසිටිව් thoughts වල රිප්ලේස් කරලා මේ බ්‍රේන් එක පොඩ්ඩක් රීවයර් කරන්න ට්‍රේන් කරන්න කියලා. long term programs අපි පස්සේ කරමු. දැනට short term පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරේ. මම අපේ මේ channel එකේ සරින් සයිඩ් සමහර tips සමහර quotes motivational quotes නැත්නම් motivational පොඩි වීඩියෝ clips වගේ ෂෙයා කරන්නම්. ඊට අමතරව ඕන් තරම් තියෙන YouTube එක ඔයාලට ඕන නම් බලන්න. අපි ගොඩක් ප්‍රැක්ටිකලි කරන කට්ටියගේ links එහෙම ෂෙයා කරන්නම්. ඒ දේවල් වලින් ඉන්ස්පිරේෂන් එකක් අරගෙන ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරන්න බලන්න. අනිවාර්යෙන් පුළුවන්. මොකද ජීවත් වෙන අපි පොඩි කාලයනේ ඔය චුට කාලේ කම්ප්ලේන් කර නෙගටිව් thoughts තියාගෙන ලයිෆ් එක සෆර් කරන්න ඕනේ නැහැනේ. පැහැදිලිවම අපිට අපේ ලයිෆ් එක චේන්ජ් කරගන්න මේ තරම් රිසෝසස් තියෙද්දී ඇයි අපි නිකන් සෆර් කරන්නේ ලයිෆ් එක මේ සමහර නෙගටිවිටි දේවල්ද අපිට වෙනස් කරගන්න පුළුවන් අපේ බිහේවියර්ස් නැත්නම් අපේ ස්කිල් එකක් අපිට කරගන්න පුළුවන් අපේ සමහර බිහේවියර්ස් තියෙන දේවල් වෙනස් කරලා අපේ ලයිෆ් එක කම්ප්ලීට්ලි චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් මම හරිම සතුටුයි දැන් අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මට යමක් ඔයාලට කියලා දෙන්න පුළුවන් වුණා. ඒක සමහර කට්ටියට නම් ඔක අලුත් දෙයක් නොවෙන්න පුළුවන්. ගොඩක් කට්ටියට මොකද බොහෝමයක් දැන් කාලේ කට්ටිය ස්පෙෂලි මේ යං ජෙනරේෂන් එක හරිම පොසිටිව් ගොඩක් අය. මොකද අපේ මේ සෝෂල් මීඩියා YouTube වගේ දේවල් ගොඩක් පොපියුලර් හැම කෙනෙක්ගේ ළඟ ෆෝන්ස් එහෙම තියෙන ගොඩක් කට්ටිය මේ දේවල් එක්ස්ප්ලෝර් කරලා තියෙනවා. ඒ නිසා ඔක එච්චර සමහර කට්ටියට ලොකු දෙයක් නෙමෙයි. නමුත් සමහර කට්ටියට එක කෙනෙකුට හරි මේ YouTube මේ වීඩියෝ ක්ලිප් එකෙන් පොසිටිව් ඉම්පැක්ට් එකක් වුණා නම් ඒක තමයි මට තියෙන ප්‍රෙෂර් එක. ආයි දවසක හම්බෙමු පොඩි හරි පොසිටිව් ටිප් එකක් මම කරලා අරගෙන අදට මම සමුගන්නම්. ස්තුතියි අපිත් එක්ක හිටියට. ඔයාලට සුබ දවසක්.